ඇයි? ඉතින් කොහෙද යන්නේ? හැමදාම ඉතින් එකම කතාව. මම යන්නේ කඩේට. ඔව් අම්මලා ගෙදර හොඳින් ඉන්නවා. නෑ මට කැම්පස් ආවේ නෑ. ආන්න කලින්ම කියන්නේ නෑ. මට කෙල්ලෙකුත් නෑ. බලන්නකෝ ඉතින් ඔය හරි විහිළුයි නේ. ඇයි ඉතින් තාම කෙල්ලෙක් නැත්තේ? මේ නංගියේ මේ මං ඔය සැබෑලෝකේ මූලාවක් කරන ආදරේ නැමැති මුසාව යටපත් කරලා ඉවරයි. සදාකාලික තනිකඩ කොල්ලේ. තෙරුම් ගන්නින්. ඇයි යන්නේ ඔය තනිකඩ උනේ? හොඳින් එක මාළුවද? අම්මට තිරියනවා කොල්ලට සොරි වෙනවා. මූදේ වුණ තරම් මාළු ඉන්නවා තමයි. නමුත් මම මූදුන වෙන්න තීරණය කරලා ඉවරයි. මං තමයි මූදුනන්නන්ගේ සංගමේ සභාපති. ඇයි ඉතින් මුහුදනවා යන්නේ? මෙමය නංගියා. එක එක මිනිස්සු මූදුනන්න එක එක හේතු තියෙනවා. සමහරු මූදු මාළු කාලා ඇති වෙලා මූදු වෙන්නේ. සමහරු කොච්චර මූදු ගියත් මාළු අල්ලගන්න බැරි හින්දා මූදු වෙන්නේ. සමහරු කලින් මාළු කාලා කට්ටක් කිරි වෙලා හින්දා මූදු වෙන්නේ. එච්චරද? නෑ. තවස් සමහරු මූදේ කොච්චර මාළු හිටියත් තමන් කැමතිම මාළුව වෙන එකක් අල්ලලා හින්දා මූදු වෙන්නේ. ඉතින් ඒ සමහරුනේ. ඇයි ඔයා මුහුදනවා යන්නේ? මම බලන් ඉන්නේ කවදා හරි දවසක මාළුවෙක් පැන අපේ ගෙදරට බැරිලා මාව හොයාගන්න. ඒකයි මම මුදුන වෙන්නේ. හදවතුරුම මාව පතාගෙන යන්න ආපු ලස්සන හිතුවක්කාරී ගෙදරට බැරිලා ඔතාගෙන යනකම් මම බලන් ඉන්නවා. අනේ අයියේ තමසර් නම් ඔහොම විතර කවදාත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න බෑ. මේ මිටියට මාත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඒ කොහොමද? කෙල්ලෙකුත් නැතු? ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා නැති වුණාට අපිත් හොඳ බොයිෆ්‍රෙන්ඩ්ලා තමයි. වෙනුන්ගේ හොර ආදර කතාවල. Come bebe na coco Apicava ma moco A un benji ma manuale Mage kaya koto Iting ate gawa teti Bota clutch pagala